Welcome to Sit Down Media. මම හරිදු හිරන්ත. මම චමෝත් පෙරේරා. ඉතින් අද අපි කතා කරන්නේ මදුරු කොයිල්ද වේපරයිසර්ද හොඳ කියන. අපි ගිහින් බලමු. Welcome to Sit Down Media with Harindu Hiranta and Shamod Pereira. Subscribe now. හවස් වෙනකොට මදුරු එනවා කියලා ෆෑන් එක දානවා. එහෙම නැත්නම් මදුරු කොයිලයක් පත්තු කරනවා. එහෙම නැත්නම් වේපරයිසර් එකක් යූස් කරනවා. ඉතින් ඔයගොල්ලන්ගේ ගෙදර මොකද්ද වෙන්නේ හරිද? ඔව් චමු. ඔයා කිව්වාගේ ඔක කාගෙත් ගෙවල් වල අවස් කාලය වෙනකොට සහ උදේ පාන්දර වගේ වෙද්දී ඔය වගේ සිනාරියෝ එකක් එනවා. මොකද මදුරුවන් ආසයි ගොඩක්ම ආලෝකයේ අඩු තැන් වලට ඒ වගේම අඳුරු පැතිකඩක් තියෙන ඒරියාස් වලට. ඒතකොට විශේෂයෙන්ම සමෝත් ගත්තොත් එහෙම මදුරු විශේෂය ගත්තොත් එහෙම ඔයාලට මම ඉන්ට්‍රෙස්ටිං ෆැක්ට් ටිකක් කියන්න. සාමාන්‍ය මදුරුවන්ගේ අඩි 100ක් විතර ඈතට වුණත් ඔහුට රේඩාර් සිස්ටම් එකක් ක්‍රියාත්මක වෙනවා බලා ගන්න මේ ඉන්නේ මිනිස්සෙක්ද නැත්නම් මොකද අපි කියන සීත පයින් සතුන්ගේ ලේ වැදගත් වෙනවා මදුරුවන්ට තමන්ගේ වර්ගයා බෝ කරගෙන යාම සහ ඔහුගේ පෝෂණ කටයුතු සඳහා. එතකොට ඔය මදුරුවා කියන විශේෂ ගත්තට පස්සේ දැන් මනුෂ්‍යයන්ගේ පිටවෙන කාබන් ඩයොක්සයිඩ් වායුව. එතකොට මදුරුවන්ට ක්ෂණිකව කාබන් ඩයොක්සයිඩ් වායුවත් එක්ක ඔහුට ටක් ගාලා රේඩාර් සිස්ටම් එක වැඩ කරනවා රයිට් මේ ඉන්නේ මනුෂ්‍යෙක් කියන. එතකොට විශේෂ දේ තමයි දැන් කාබන් ඩයොක්සයිඩ් වායුව ඔහු පිට කරන්නේ සාමාන්‍ය අපි හිතමු ව්‍යායාම කරන අයට ඊට පස්සේ ගැබිනි මව්වරුන්ට අර අමාරුවෙන් වගේ සහ මහත පුද්ගලයන් ගත්තට පස්සේ ඔවුන් කෙලින්ම කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. ඒතර කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන්න මදුරුව දැනගන්නවා මේ ඉන්නේ මිනිස්සෙක් කියලා. ඉතින් ඒකත් එක්ක ඔවුන් දැනගන්නවා ඒ අදාළ ස්ථානයට ප්‍රවේශ වෙන්න. ඊට අමතරව තව ඉන්ට්‍රෙස්ටිං ෆැක්ටර් එකක් තියෙනවා චමෝ. ඔය මත්පැන් පානය කරනවා ඉන්නවනේ. ඔවුන් ගත්තට පස්සේ ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා මත්පැන් පානය. එතකොට මදුරුවට ක්ෂණිකව ග්‍රහණය කරගන්න පුළුවන් රයිට් මේ ඉන්න මිනිස්සෙක්. ඊට අමතරව චමෝත් ගත්තොත් එහෙම O පොසිටිව් O නෙගටිව් කියන අපි කිව්වොත් O පොසිටිව් සහ O නෙගටිව් ගත්තොත් ලේ වර්ග වලට තමයි වැඩිපුරම මදුරුවන් රිසර්ච් එකකින් අනාවරණය කරගෙන තියෙනවා. එයාලට තමයි වැඩිපුරම හානි පමුණුවන්නේ. එතකොට තවදුරටත් ගත්තොත් එහෙම චමෝත් සාමාන්‍යයෙන් අපි O පොසිටිව් O නෙගටිව් එහෙම ගන්නත් පුළුවන්. සහ ඔයා අහලා තියෙනවනේ තද පාට ඇඳුම් අඳින අයට මදුරුවන් වැඩිපුර දෂ්ට කරනවා. ඒ කියන්නේ මදුරුවන් ඇවිල්ලා මිනිස්සුන්ට දෂ්ට කිරීම සිදු කරනවා. ඒ ඇවිල්ලා සාමාන්‍යයෙන් නිල් පාට, අලු පාට වගේ ඇඳුම් ඇඳගෙන එකයි අර ලා පාට ඇඳුමක් ඇඳගන්න කියලා කියන්නේ ඒවත් එක්ක සහ දහඩිය දැමීමක් සිදු වුණොත් එහෙම ඒ වෙලාවටත් මදුරුවන් දෂ්ට කිරීමක් ලක් වෙනවා. ඒ කියන්නේ අර කියන්නේ අපි සාමාන්‍යයෙන් ඇමෝනියා සහ ලැක්ටික් ඇසිඩ් වගේ ඒවට මදුරුවන් ඒමේ සම්භාවිතාවක් තියෙනවා. ඕවා තමයි සාමාන්‍ය මදුරුවෝ අවසට මට විතරක් විදිනවා කියලා කියන්නේ. ඕක තමයි රීසන් එක. ඒ කියන්නේ ස්පෙෂලි එක කණ්ඩායම් ඉන්නවා මදුරුව වැඩිපුර විදින. එහෙම නේද? හරිද? ඔයා කිව්වේ විදිහට. අනිවාර්යයෙන්. එතකොට හරිද අද අපේ මාතෘකාව ගත්තොත් එහෙම අපිට කතා කරන්න තියෙන්නේ වේපරයිසර් වලයි මදුරු කොයිලලයි තියෙන වෙනස ගැන. ඊට කලින් අපි කතා කරමු ඒ කියන්නේ මදුරු මර්ධනය සහ ගෘහස්ත වායු දූෂණය ගැන. මුලින්ම අපි කතා කරමු කොහොමද ගියක් ඇතුලේ වායු දූෂණය වෙන්න පුළුවන්. ඔව් චමු. අපිට අර ප්‍රශ්නේ මුලින්ම අපි අල්ලගත්ත එක හොඳ ප්‍රශ්නයක් චමුත් ඇහුවේ. සාමාන්‍යයෙන් ගෘහස්තව අපි හිතගෙන වායු දූෂණය කියන්නේ අර මේ වාහන වලින් පිටවන වායුන් සහ වාහන වලින් පිටවන ද්‍රව්‍ය සහ වෙනත් රසායනික ද්‍රව්‍ය නිසාම ඇති වෙනවා කියන්නේ. හැබැයි ඔයාලා විශ්වාස කරන්නේ නැහැ. වායු දූෂණයේ අංක එක වෙන්නේ තමන්ගේ ගෙදර. තමන්ගේ නිවස තුලමයි වායු දූෂණයෙන් ලක් වෙන්නේ. රසායනික ද්‍රව්‍ය ගත්තට පස්සේ ඕවගෙන් ස්මෙල් එක එනවා. ඔය ස්මෙල් එක අපේ නහයට ගිහිල්ලා ඒ හරහා පෙනහළු වලට යනවා. පෙනහළු වලින් මොකක්ද වෙන්නේ? ඔක රුධිරයට එක්කාසු වෙලා පසු කාලීනව තමාම අපි කියන්නේ ලෙඩ රෝග වලට ගොදුරු වීමට ලක් වෙනවා. ඉතින් ඔන්න ඕක කියන ක්‍රියාවලිය තමයි අපි ගත්තොත් ගෘහස්ත වායු දූෂණය කියලා කියන්නේ. සාමාන්‍ය වාෂ්ප සිද්ධියේ කාබනික ද්‍රව්‍ය තමයි මේකට ප්‍රධාන වශයෙන්ම බලපෑමක් ඇති කරන්නේ.
කොයිල් එකක් පත්තු වෙනකොට ඒ කොයිල් එකෙන් චමෝ දුමක් පිට වෙනෝනේ. දුම පිට වුණාට පස්සේ චමෝ ඕක කොහේ වුණත් අපි ආශ්වාස කරද්දි බ්‍රීතින් කරද්දි අපේ දැනෙන්නේ නාසය හරහා පෙනහළුවට. එතකොට දීර්ඝ කාලීනව පෙනහළු වල හරහා අර කිනද පෙනහළුව රැඳෙනවා සහ අපේ රුධිරයට එක්කාසු වෙනවා. ඒකදි සහ අපි හිතනවනේ වේපරයිසර් එකෙන් දුමක් යන්නේ නැහැ කියලා අපි ඉස්සරහට කතා කරමු. ওই වේපරයිසරෙන් දුමක් ගියේ නැතුණාට එතනත් වෙන්නේ වාෂ්ප සීදියේ. එතකොට ඒකත් අපේ නාසය තුලට තමයි යන්නේ. ඔව් හරිද. එතකොට දැන් අපි ඊළඟට කතා කරමු මදුරු කොයිල් භාවිතය සහ ඒ තියෙන අවදානම ගැන. මුලින්ම අපි කතා කළේමු මදුරු කොයිල් වල ඉතිහාසය ගැන. ඔව් චමුත් හොඳම ප්‍රශ්න. අපි කලින් ටොපික් වලත් කතා කරා අපි අජිනමොටෝ ගැන කතා කරද්දී අපේ ඉතිහාසයේ වීරය තමා ජපානය. ඉතින් මේ සිනාරියෝ එකේදීත් මදුරු කොයිල් හොයාගෙන තියෙන්නේ 19 වෙනි සියවසේදී ඒක 1800 ගණන් පටන් ගත්තී තමයි 19 වෙනි සියවසේ ඉන්නේ. 19 වෙනි සියවසේ තමා ජපානයෙන් තමයි මේක නිර්මාතෘවරයා එන්නේ. එයාගේ නම තමයි ඉචිරෝ උයියාමා කියන පුද්ගලයා. ඉතින් මෙයා මේක නිර්මාණය කරද්දී කරලා තියෙන්නේ දැන් වගේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා නැහැ. ඇත්තටම මේක ඉතින් මොකද ඉස්සර ගත්තට පස්සේ බිස්නස් එකක් කරන්න නෙමෙයිනේ. පසු කාලීනව මේක වාණිජකරණය ලක් වෙනකොට තමයි මේකේ අර අපි කියන්නේ අඩු ප්‍රමිතියකින් විශාල ලාභයක් ලබන ප්‍රමාණයට එන්නේ. ඒතර ඒ කාලෙදි මේක පිදුරු සහ ලී කුඩු මිශ්‍ර කරලා ඒ වගේම පර්සියන් පයිරටම් කියන මල් වර්ගයක අපි කියන්නේ කුඩු විශේෂයක් යූස් කරලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. චමොත් එතකොට මේක දැන් අපි ගත්තට පස්සේ මේක ස්පයිරල් ආකාරයට තමයි තියෙන්නේ. මේකට ප්‍රධානම හේතුව තමයි දීර්ඝකාලීනව දහනය වෙමින් ගමන් කරන්න ඕන නිසා තමයි තියෙන්නේ. මේක වෙන හැඩයකින් තිබුණොත් එහෙම මේක ලොකු ස්පේස් එකකුත් ඕන සහ මේක දහනය කරගෙන යාමේදී අඩුපාඩුකම් සහ තව පාරිසරික හේතු මත නිවිල යන්න පුළුවන්. ඒක නතර කරන්න තමයි ගබඩා කිරීමේ හැකියාවත් එක්ක තමයි මේක ස්පයිරල් ස්වරූපයකට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඔහොම තමයි චමෝත් ඉතිහාසය. මදුරු කොයිල් එක හරින්දෝ මුලින්ම නිර්මාණය කරලා තියෙනවා කියන්නේ අර හඳුන් කූරු ආකෘතියකට. ඊට පස්සේ ඒක මං හිතන්නේ අර ඒක අර ඉක්මනින් පත් වෙලා නිවන නිසා මං හිතන්නේ අර ස්පයිරල් හැඩයකට ගිහිල්ලා තියෙනවා. එතකොට හරින්දෝ දැන් අපිට ඊළඟට කතා කරන්න තියෙනවා ඒ කියන්නේ මදුරු කොයිල් එකක් ඇත්තටම අවදානමත් ගෙදර තියෙන එක. සරලව කිව්වොත් එහෙම චමෝත් අවදානමක් නැහැ. හැබැයි අර අපි කියනවා වගේ අර අපි කලින් කිව්ව වීඩියෝ එකේ වගේ අජිනමොටෝ එකේ වගේ ඔයා යූස් කරොත් වැඩි වෙලා ඔයා යූස් කරොත් දිනපතා එතකොට ඔයාගේ ශරීරයට දිනපතාම අර සුළු ප්‍රමාණයකින් හරි එම වායු තමන් ශරීරගත වීමකට ලක් වෙලා තමන් ලෙඩ් රෝග ඇති වෙන්න පුළුවන්. තව ස්පෙෂල් ෆැක්ටර් එකක් තමයි චමොත් අර මෙන්ෂන් කරපු එක. සාමාන්‍යයෙන් චමොත් ගත්තට පස්සේ ඔය මදුරු කොයිල් එකක දුමක් සාමාන්‍යයෙන් සිගරට් වර්ගය අනුව සිගරට් 75ත් 137ත් වගේ ප්‍රමාණයක් ගත්තට පස්සේ දුම ප්‍රමාණයට සමානයි. චමොත් දන්නවා සිගරට් එකක් බොනකොට ළඟවක්වත් බොන්නේ නැති කෙනෙක් තෝ ළඟවක්වත් ඉන්න කැමති. එතකොට අපි නොදැනුවත්ම සිගරට් 75ක් 137ක් වගේ ප්‍රමාණයක් තමන්ගේ ශරීරගත වෙනවා වගේ දෙයක් තමයි චමොත් අර මදුරු කොයිල් එක ළඟරයක් දහනය කරාට පස්සේ ලැබෙන්නේ. හොඳට මතක තියාගන්න චමොත් තමන්ගේ ගෙදර බියුට්‍ර ස්වරූපයෙන් නෙමෙයි සංගුත කරන ගෙවල් දොරවල් කියන්නේ රාත්‍රියට වහලනේ ඔක පත්තු කරන්නේ. එතකොට චමොත් අර වායුන් තමන්ගේ කාමරයේ වටා නැත්නම් තමන්ගේ නිදන ඒරියා එක වටා ඔක් කැරක් තියෙනවා. ඔක ස්පෙෂලි කුඩා ළමයිට ගොඩක්ම අනතුරුදායකයි. මම කියන්නේ චමොත් ඒ කියන්නේ ඒක පොඩි හෝ එකනේ මං අපි ඉස්සරහට කතා කරනවා ඔය මේ ඔකේ සංකටක ගැන කතා කරද්දී අති අවදානම් තත්ත්වයක් තමයි චමොත් තියෙන්නේ. ඔව් හරිද. ඊළඟට අපි කතා කරන්න හදන්නේ මදුරු කොයිල් මොන කට්ටියද පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මොන ආදායම් තත්ත්ව තියෙන කට්ටියද ගොඩක් දුෂ්කර පළාත්වල කට්ටියද යූස් කරන්නේ නැත්නම් එහෙම නැත්නම් ගොඩක් නාගරික පළාත්වල කට්ටියද මේ මදුරු කොයිල් යූස් කරන්නේ. ඒ ගැන අපිට අදහසක් දෙන්නකෝ. ඔව් චමොත් ඒකත් හොඳ ප්‍රශ්නයක් චමොත්. ඒ කියන්නේ අපි ගත්තට පස්සේ සාමාන්‍ය මදුරු කොයිල් එකක් ගත්තට පස්සේ මදුරු කොයිල් වේපරයිසර් එක කම්පැරිසන් එකක් කරොත් එහෙම මිලෙන් අඩුයි. ඒ අනුව චමොත් අර කියන්නේ ඒ ආර්ථික මට්ටමත් එක්ක
එයාලා මැද සහ පහළ ආදායම් ලබන අය තමයි විශේෂයෙන්ම ඔය මදුරු කොයිල් භාවිතා කරන්නේ. සහ තවර ගොඩක් මොනවද අපි කියන්නේ නැති බැරිකමට පාවිච්චි කරනවා කියන එක අපිට ගන්න පුළුවන්. මොකද චමෝත් අර සමහරකට ඇලර්ජි තත්ත්වය තිබුණත් අර අපිට ලොකු දෙයකට යන්න බැරි නිසා අපි මදුරු කොයිල් පහළ සහ සාමාන්‍යයෙන් අපි කියන මැද ප්‍රාන්තිකයන් තමයි යූස් කරන්නේ. තව ෆැක්ට් එකක් තියෙනවා චමෝත් 70% විතර ඔය ගෘහස්ත අපි කියන්නේ මදුරු මර්ධනයට 70% වගේ මොනවම හරි දෙයක් යූස් කරනවා. ඒවා අතරින් 50%ක්ම යූස් කරන්නේ චමෝ ඔය කියන මදුරු දඟල. හරිද? ඉතුරු 120 තමයි ඔය වේපරයිසර් කියන ඒවා යූස් කිරීමකට ලක් වෙන්නේ චමෝ. මදුරු කොයිල් එක නම් චමෝ 19 වෙන සියවසේ. හැබැයි ඔය වේපරයිසර් කියන එක එනකොට එයා 20 වෙනි සියවසත් එක්ක තමයි 1990 වගේ තමයි ඔය ටෙක්නොලොජි එක අප්ඩේට් කරලා තියෙන්නේ. එයාලා බලලා තියෙනවා මේ දුම නතර කරන්නේ කොහොමද? මේ ශරීරයට හානිදායක. එතකොට තමයි ඔය වේපරයිසර් කියන කන්සෙප්ට් එක 1990 දී ඇවිල්ලා චමෝ අර අපි කියන්නේ විද්‍යුතයත් එක්ක තාපනය හැකියාවත් එක්ක වාෂ්පශීලීව ස්ප්‍රිට් කරනවා මුළු කාමරේ හරි තමයින සංයුත ඒරියාවල. ඕකත් එක්ක තමයි සාමාන්‍යයෙන් ඇවිල්ලා තියෙන වේපරයිසර් කියන ඔහනිදු දැන් අපි වේපරයිස ගැන කතා කරන වෙලා එතකොට දැන් ඉලෙක්ට්‍රික් වේපරයිසස් ආවේ කවදාද එක අරමං කලින්කවගේ චමුත් 1990 වගේ තමයි ඔය වේපරයිසර් කියන එක එන්නේ. ඒ කියන්නේ මේ ඉතා මෑතකදී තමයි එන්නේ වේපරයිසර් කියන එක. ඉතාමත් මෑතකදී. එතකොට ඔය වේපරයිසර් කියන එක ඒත් ලංකාවට එනකොට මං එන්නේ සාමාන්‍යයෙන් 2010 දී 11 විතර ඇවිල්ලා දැන් සාමාන්‍ය 2015 17 වගේ තමයි ඔක උච්චතම අවස්ථාවට එන්නේ. එතකොට එතනින් එහාට තමයි ඔචම්. දැන් අපි ගත්තොත් එහෙම හරින්දු සාමාන්‍යයෙන් අලුත් ප්‍රොඩක්ට් එකක් අනිවාර්යයෙන්ම ඩිවලොප් වෙන්නේ පරණ ප්‍රොඩක්ට් එකේ ගොඩාක් අවාසි තියෙන නිසා. ඒ කියන්නේ අවාසි විසඳලා තමයි අලුතෙන් ප්‍රොඩක්ට් එක එලියට එන්නේ. එතකොට මේ එන වේපරයිසර් ප්‍රොඩක්ට් එක එලියට එන්නේ මොන ප්‍රශ්න විසඳලාද කලින් ප්‍රොඩක්ට් එකේ. ඒ කියන්නේ මදුරු කොයිල් වල මොන ප්‍රශ්න විසඳන්නද වේපරයිසර් එක එලියට එන්නේ. හොඳ ප්‍රශ්න ජමල්. දැන් අපි මෙතනදී අපේ ටොපික් එකක් තියෙන්නේ මදුරු කොයිල් වලට වඩා වේපරයිසර් හොඳද කියලානේ. එතකොට මදුරු කොයිල් කියන එක ඇත්තටම අපි කියන්නේ අපි හිතමු අපි මොනවා හරි ඩේ අවුට් එකක් කරනවා. අපි හිතමු කැලේ යනවා කියලා. කැලේකට මොනවා හරි අපි යනවා කැම්පින් වල. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපිට මදුරු කොයිල් එකක් භාවිත කරන එක තමයි හොඳ. මොකද අපි ඉලෙක්ට්‍රික් ඩිවයිසස් අපිට යූස් කරන්න බෑ. අනිවාර්යයෙන්. හැබැයි අපි ඩේලි අපි ওই වැඩේ කරන්න ගත්තොත් එහෙම චමෝත් අපේ කරන්නේ ඔය දුම අපි දන්නවා ස්පෙෂලි මම කියනවා සාම්රාණි සහ වෙනස් සුවඳ විලවුන් දිනපතාම අපි භූතයෝ යක්ෂයෝ එලවන්න ගහනවා කිව්වට ඕක අපේ ශරීරය ඇතුළට ගත වුණාට පස්සේ ඕකේ වෙන ලෙඩ රෝග ඇති වෙනවා. රයිට්? එතකොට ඔය මදුරු කොයිල් වල චමෝත් අපි දන්නවනේ දැන් අපි ගෙදර ගෘහස්තව අපි කියන්නේ ගෑස් ලිපේනේ මේ දර ලිප්වල උයන අයට අර දුම් කවුළු එහෙම තියලා තියෙන්නේ. එතකොට අර දිග බටයකින් තමයි පිම්බින්න කියලා තියෙන්නේ. මොකද නැත්නම් නිතර දෙමව්පියෝ ඒ කියන්නේ වැඩිහිටියෝ එහෙම විශේෂයෙන් අම්මා නැන්දලා ඒ වගේ අය ගොඩක් ලෙඩ වෙන්න පුළුවන්. මොකද ඔය දුම හැමතිස්සෙම ශරීරගත වෙනවා. එයාලට ක්ෂය රෝගය ඇදුම ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔය මදුරු කොයිල් කියන එකේ ප්‍රශ්නේ තිබෙන්නේ දුම. සහ අංක 1 ඔතනදී ෆෝමැල්ඩිහයිඩ් යූස් කරලා තියෙනවා චමෝත්. සාමාන්‍ය ෆෝමැල්ඩිහයිඩ් කියන්නේ ඉතාමත් ඒ කියන්නේ වස. අපි දන්නවා මොකේ වුණත් මදුරු කොයිල් එකෙත් අපි ගහලා තියෙනවා වස කියලා සහ වේපරයිසරෙත් ගහලා තියෙනවා වස කියලා. හැබැයි වේපරයිසරේ ගත්තොත් එහෙම චමෝත් තියෙන්නේ පයිරොට්‍රොයිඩ් කියන සාමාන්‍ය රසායනික ද්‍රව්‍ය සම්බන්ධ කාණ්ඩය. හැබැයි මදුරු කොයිල් එක ගත්තට පස්සේ ෆයිරොටොයිඩ් තියෙනවා සහ ෆෝමැල්ඩිහයිඩ් කියන සංඝටක දෙක තියෙනවා. ඔය ඕකෙන් ෆෝමැල්ඩිහයිඩ් ගොඩක්ම ඩේන්ජරස් අපේ ශරීරයට. ඉතින් ඒවත් එක්ක බලද්දි තමයි අර කියන අපි කියනවා ඒක තියෙන ත්‍රෙඩ් එක අඩු කරලා තමයි ඔය කියන වේපරයිසරේ ආවේ. හැබැයි වේපරයිසරේ ආව කියලා ඒකත් හොඳ නෑ. මොකද ඒකත් වාෂ්පශීලීයකින් අපි සංයුත වෙච්ච පරිසරයකින් චම්මොත් ඔක ටික ස්ප්‍රිට් වෙන්නේ. එතකොට ඕකත් අපේ ශරීරය යනවා. ඕක තමයි චමොත් සරලව කියන්න තියෙන්නේ.
එතකොට හරිදු අපිට පොඩ පැදිලි කරන්න කොහොමද වේපරයිසරයක් වැඩ කරන්න කියලා. මොකද අපි දන්නවා මදර කොයිල් එකක් පත්තු කරාම ඒක නිකන් කැරකිලා පත්තු වෙලා නිවිලා යනවා. ඒත් අපි දන්නේ කොහොමද වේපරයිසර් එකක් වැඩ කරන්නේ. ඒකේ විද්‍යාත්මක යාන්ත්‍රණය මොකක්ද? ඒ ගැන චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්. ඔව් චමු. සාමාන්‍යයෙන් දැන් වේපරයිසරේ ඇතුලේ අර ලික්විඩ් එකක් තියෙනවා. ඕක තමයි අපි හැදුන ලික්විඩ් එක අපි සාමාන්‍යයෙන් ඕකේ ගන්නවා පයිරොයිඩ් වලට අමතරව තව කුඩා සංඝටක කීපයක් එකතු වෙලා තියෙනවා. ඕකත් එක්ක අර පොඩි කූරක් වගේ තියෙනවා කාබන් කූර. ඔතෙන්දි වෙන්නේ චමොත් අපි අර ඉලෙක්ට්‍රික් ඩිවයිසස් එකට ගැහුවට පස්සේ ඔය කාබන් කූර ඇවිල්ලා රත් වෙනවා. ඔය රත් වුණාට පස්සේ පල්ලෙහා තියෙන ලික්විඩ් එක අරහා අර නිකන් පහන් තිරේ වගේ උඩට එනවා. උඩට එන ගමන් ඒ රස්නෙත් එක්ක ඕක ස්ප්ලිට් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ වාෂ්පයක් විදිහට තමයි අපි ඩිලිවරි අර ඕඩි කරන වගේ කෑවක්. ඔය වාෂ්පේ ඩිලිවරි කර ගමන් කාමර ඇතුළේ තියෙනවා ජල වාෂ්ප තියෙන්න පුළුවන්. රයිට්? ওই ජල වාෂ්පත් එක්ක ওই ස්ප්ලිට් එක අපි යනවා. එතකොට අපි සංයුත වෙන්නේ තනිකර ওই කියන සංඝටකයත් එක්ක. එතකොට ඕක ඔය කියන මදුරුවන්ට ඇත්තටම කිව්වොතින් වදයක් කියන්නේ එයාලා කැමති නෑ ඔය කියන එයාලට අහිතකර රසායනික ද්‍රව්‍ය මිනිස්සුන්ටත් ඒක වැදගත්. සහ ඔය රසායනික ද්‍රව්‍ය අවට පරිසරයට ගියාට පස්සේ ඒ මදුරුවෝ අඩපණ වෙනවා. එයාලගේ ස්නායු පද්ධතිය අඩපණ වෙනවා. හැබැයි එයාලා මැරෙන ප්‍රමාණය ගොඩක් අඩු. මැරලා වැටෙන්නේ නෑ. හැබැයි එයාලගේ අර ස්නායු පද්ධතිය සහ පියාඹන්න තියෙන ශක්තිමත්භාවය අඩු වෙනවා. මත් වෙන ගතියක් වගේ එනවා. ඔය මත් වෙන ගතිය නිසා එයාලට බෑ ඩිරෙක්ට් ගිහලා ඇටැක් කරන්න. ඔය ඇටැක් කරන්න බැරි වෙන නිසා තමයි එයාලා අර ඒ ඒරියා එක වෙනකන් එයාලා අර නිකන් අපි කියනවා මොනවද නිකන් අර ඒ වෙලාව වෙනකන් එයාලා නිකන් සටන් විරාමයක් වගේ ඒ වෙලාව වෙනකන් එයාලට අමාරු. හැබැයි අර ඔෆ් කරපු ගම එතකොට ආයි අවට ඒ ටික අපි කියනවා පොළොව මට්ටමටපත් වෙනවා. ඒ වාෂ්පශීලී ද්‍රව්‍ය ටික. එතකොට ආයි එයාලා ශක්තිය තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඕක තමයි සරලම ක්‍රියාවලිය. එතකොට හරිදු මදුරු කොයිල් එක වෙන්නේ තේ දෙීමද? අනිවාර්යයෙන් මදුරු කොයිල් එකේදී වෙන්නේ චමොත් ඒත් ওই ටිකම තමයි. ප්‍රධාන දේ තමයි අඩංගු කරන සංඝටකය සහ දුම. ඔය දුම කියන ලොකු ප්‍රශ්න නිසා තමයි චමොත් දුම කියන එක අඩු කරලා අර කියන්නේ ස්ප්ලිට් එකකින් වැඩේ වෙන විදිහට තමයි නිෂ්පාදකයෝ අර කියන්නේ අපි කියන්නේ වාණිජකරණයත් එක්ක නඹුරු වෙලා තියෙන්නේ. ලේසිනේ චමොත් ඕන තරම් කතේ ගා ගන්න ඕනේ නැහැ. ඊළ ප්ලග් කරන්න විතරයි තියෙන්නේ. ඔව් එතකොට හරිදු දැන් අපි ගත්තොත් මදුරු කොයිල් එකක් පත්තු කරලා අපි ඒ දුම ආග්‍රහණය කරනවා. ඒ වගේම මදුරු කොයිල් එක විතරක් නෙවෙයි වේපරයිසර් එකෙත් මං හිතනවා අර කෙමිකල් එක අපේ නහය ඇතුලෙන් ඇඟ ඇතුලට යනවා. එතකොට මොකක්ද වැඩිපුර විස? මෙහෙම චමොත් කම්පෙයාර් කරලා බැලුවොත් එහෙම මට කියන්න පුළුවන් වේපරයිසරේ කම්පෙයාරේෂන් එකත් එක්ක ගත්තොත් අඩුයි කියලා. හැබැයි දෙකෙන්ම එන්නේ එකම දේ. දෙකෙන්ම එන්නේ එකම දේ. අපිට පේන්නේ නැත්තේ අර ඩිරෙක්ට් අපිට යන්නේ නැහැ මොනවද? ඔය දුම. ඔය දුමත් එක්ක තමයි සමෝජ් මම අර කලින් කිව්වේ සිගරට් 75ත් 134 ප්‍රමාණයක් ගත්තට පස්සේ දුම් පානය කරනවා. අපිට සිගරට් එකක් වුණත් වාෂ්පශීලීව ගත්ත නම් එහෙම අර ගාලා ඇදලා ඔය කියන රෙඩ් එක නෑ. එතකොට හැබැයි අර කියන විදිහට දුම අපිට හැමතිස්සෙම ඇතුළට යනවා පිට වෙනවා ඇතුළට යනවා පිට වෙනවත් එක්ක අපේ පෙනහළු වලට ඒක දරා ගන්න බෑ. මොකද ඕක ඇවිල්ලා තියෙන කෘමිනාශකයක්. මොකද මදුරුව කියන්නේ කෘමියෙක්. එතන මදුරුව කියන්නේ කෘමියෙක් නම් කෘමියන් එලවන්න කෘමිනාශක යූස් කරනවා. කෘමිනාශක කියන්නේ වස. ඒ කියන්නේ ඔය අපි යූස් කරන පොයිසන්. එතකොට අන්න ඒවත් එක්ක තමයි ඔය කියන දෙකෙන්ම එකම ට්‍රෙඩ් එක ඇති වෙන්නේ. හැබැයි කම්පෙයාර් කරොත් එහෙම අරක පහසුයි සහ අපිට තියෙන ට්‍රෙඩ් එක පොඩි ප්‍රමාණයක් වගේ අඩු. පොඩි ප්‍රමාණයක්. අපි දැන් එතකොට දිග වෙලාවක් යූස් කරනවා නම් හොඳ මදුරු කොයිල් එකද නැත්නම් වේපරයිසර් එකද? ඔයා කිව්වා වේපරයිසර් එක හොඳයි මදුරු කොයිල් එකට වඩා කියලා. ඒ වුණාට මට ප්‍රශ්නයක් එනවා. දැන් දිග වෙලාවක් අපි යූස් කරනවා නම් මොකද්ද හොඳ කියන එක? ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. අනිවාර්යෙන් තමයි. අපිට ඒක ඒ දෙකම අපි කම්පෙයාරේෂන් එකක් කරොත් එහෙම ඔය වේපරයිසරේ අපිට මේ විදිහට යූස් කරන්න පුළුවන් චම්. අපිට පුළුවන් සංයුත ඒරියා එකක් නම් ඕක තියෙන්නේ. ඔබ සියලු දෙනාම ඕක යූස් කරන අයට විනාඩි 30කට කලින් ගිහිල්ලා වේපරයිසර් එක ගහලා කාමරේ සංයුත කරන්න. සංයුත කරලා ආයි විනාඩි 5ක් 10ක් විතර ආයි ওই විදිහටම ඔන් එකේ තියන් දීලා කාමරේ අරින්න. එතකොට අර ඇතුළේ ඉන්න මදුරුව ටික
සියල්ලම එළියට යනවා. ඊට පස්සේ ආයි කාමරය වහන්න වහලා ඉවර වෙලා ඔබට පුළුවන් ඒක ස්විච් එක ඕෆ් කරලා නිින්දට යන්න. හැබැයි මදුරු කොයිල් එක ඔය කියන ක්‍රියාවලිය කරන්න බෑ. මොකද චමෝත් ඇතුලේ දුමෙන් පිරීලා තියෙනවා. එතකොට අපි ඒ දුම අයින් කරලා වෙනම හුලං ගහන. අපි කියන අපිට ෆෑන් එකක් යූස් කරන්න. ඔය ෆෑන් එක යූස් කරනකොට සමහරට ආයි ඇතුලට මදුරුව එන්නත් පුළුවන්. ඔක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය තමයි. ඔවනිදු දැන් අපි කතා කරමු එය දැන් වේපරයිසර්ස් එහෙම නැත්තම් මදුරු කොයිල් භාවිතය විතරද අපිට පාවිච්චි කරන්න නැත්තම් තව ඕල්ටර්නේටිව්ස් සීනවද අපිට කියන්නේ භාවිත කරන්න පුළුවන් එදිනෙදා අපිට හම්බෙන කියන්නේ අපි සිංහල බේත් කරනවා වගේ ඒ වගේ දැන් අපි මේක බටහිරින් ආපු ප්‍රොඩක්ට්ස් දෙකක් එතකොට අපිට තියෙනවද මීට වඩා කියන්නේ ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට්ස් මොන හරි තියෙනවද මේ වගේ අවස්ථාවලදී යූස් කරන කියන්නේ මදුරු එලවා හරි ඔව් චමෝත් හොඳ ප්‍රශ්නයක්. එතකොට මං කිව්වා දැන් ඔය 18 වෙනි සියවසේ තමයි මදුරු කොයිල් ආවේ. ඊට පස්සේ 19 වෙනි සියවසේ සහ 20 වෙනි සියවසේ අගභාගයේදී වගේ තමයි මේ ප්‍රයිස්. හැබැයි ඊට කලින් මිනිස්සුන්ට මදුරුව තිබිලා තියෙනවා. එතකොට මදුරුවෝ නැති කරන්න කියන්නේ අපි හිතමු දේශීය හරි අපි හිතමු බටහිර හරි විද්‍යාවකට නැත්නම් අපි කියනවා වෛද්‍ය විද්‍යාවකට යන්න කලින් අංක එකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඔයාලට හැමෝටම මදුරු නැට් දැලක් නැත්තම් අපි කියනවා නෙට් එකක් යූස් කරන්න පුළුවන්. ඒ නෙට් එක යූස් කරාට පස්සේ ඔයාලට අපි කියමු ශරීරගත වෙන රසායනික ද්‍රව්‍යයන් තියෙනවා. ඊට පස්සේ වෙන යම් දේවල් සියල්ලම අපිට පාලනය කරන්න පුළුවන්. 1. අංක 2 ඔයාලට අපි පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න පුළුවන්. අපි දන්නවා පැංගිරි තෙල්. අපි දන්නවා පැංගිරි තෙල් වලට චමෝත් මදුරුවෝ කියන අය කැමතිම නැති එක. ඔයාලට පුළුවන් අර වේපරයිසර් එකේ බොටල් එක අරගෙන බොටල් එක හිස් කරලා ඒක ඇතුළේ පැංගිරි තෙල් පුරවන්න. පැංගිරි තෙලුයි ඊට පස්සේ IDEX balm තියෙනවා නම් ඒවත් දාලා තව බ්‍රේකින් පවුඩර්ස් තියෙනවා නම් ඒවත් දාලා අවලං කරලා ඉවරලා ඒ ද්‍රාවණය අර විදිහට වේපරයිසර් ඒ කියන්නේ අර රීෆිල් බොටල් එකට දාලා ගහන්න. එතකොට අර කියන විදිහට පයිරොතොයිඩ් එකක්වත් මුකුත් නැහැ. ඔයාලට තියෙන්නේ ඒකටම යූස් කරන්න. ඕකත් අද කාලේ සමහරක් පැතිවලයි භාවිතා කරනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් චමෝත් කැරපොත්තෝ ඊට අමතරව මැස්සෝ ඊට අමතරව මදුරුව ඔක්කොම යන තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි චමෝත් වාජනයක් වීදුරු වාජනයක් අරගෙන ඒකට පුළුවන් ඔයාලට ලුණු කුඩු අරගෙන පල්ලෙහාම තට්ටුවට දාන්න ඕන. ඊට පස්සේ පොල් තෙල් දාන්න, ඊට පස්සේ පැංගිරි තෙල් දාන්න. ඊපස්සේ හඳුන් කූරක් වගේ හිමින් කූරක් ගහන්න නිකන් දැල්ල වගේ ගන්න. ඒක අර පුළුන් දවටන්න. පුළුන් දවටලා පත්තු කරලා පස්සේ ඒ එන මිශ්‍ර එක නැත්නම් ඒ එන මික්සර් එකට ඔය කියන විදිහට කැරපොත්තෝ මදුරුවෝ සහ මැස්සෝ යනවා. සහ නැවුම් සුවඳක් අපිට ලබා ගන්නත් පුළුවන්. ඊට අමතරව චමෝත් ඔයාලට පුළුවන් අර ඩෙටෝල් තියෙන්නේ. ඩෙටෝල් කුප්පියෙන් දාන්න පුළුවන් වේපරයිසර් එකකට දාලා ඒත් අර විදිහට ප්ලග් කරලා තියන්න. එතනින්ුත් අපිට මැස්සෝ මතුරු වගේ සත්තුන් යවා ගන්න පුළුවන්. මොකද අපිට ඕවා ශරීරගත වුණා කියලා ලොකු ඉෆෙක්ට් එකක්. ඒ කියන්නේ අලින් එක්ක කම්පැරිසන් එකක් කරාට පස්සේ ඒ තරම් ප්‍රමාණයක් නැහැ. හැබැයි අපිට ඕක භාවිතා කරන්න පුළුවන් චමෝත්. මොකද ඕක නැත්තම් ඩේලි භාවිතා කරොත් හිසරදය ඊට පස්සේ ඔය නිින්ද යන්නේ අඩුකමක් ඇති වෙන්න පුළුවන්. ඇස්වල පෙනීමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔය වගේම තමයි චමෝත් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ. ඒ කියන්නේ ඔයාට මොනෝම් හරි දෙයක් කරොත් අර හඳුන් කූර වගේ තුඩ ගන්න නැත්නම් කොටන් බට් එකක් ගන්න පුළුවන්. අර වගේ යට රැඳෙන එකක් අපිට යූස් කරන්න පුළුවන්. හාල් හරි. ඊට පස්සේ ඒකට පැංගිරි තෙල් ඊට පස්සේ පොල් තෙල් වගේ මිශ්‍ර කරලා ජලයත් එක්ක ජලය භාවිතා කරන්න පැංගිරි තෙල් පොල් තෙල් වගේ ඒවා යූස් කරලා ඉවරලා ඊට අමතරව තව ඕන කෝපි නැත්නම් අපි කියනවා කුරුදු වගේ ගත්ත පස්සේ කෝපි වගේ කාලා මික්ස් කරලා ඉවරලා ඔයාලට භාවිතා කරන්න පුළුවන් චමෝත්. එතකොට ඔතනින් උත් වෙන්නේ අර මොකද කෝපි වලට ආස නැහැ. කෝපි ඊට පස්සේ කුරුදු ඊට පස්සේ සාමාන්‍ය සුදු ලුණු වලටත් ඔය ආස නැහැ කියලා කියනවා. හැබැයි ඒක බොරු කතාවක්. සුදු ලුණු වලට එහෙම නැහැ. දැන් ප්‍රතිරෝධකයක් වශයෙන් හැඩ ගැහිලා ඉන්නේ. ඉතින් ඔන්න ඔය වගේව තමයි චමෝත් සාමාන්‍යයෙන් අපිට භාවිතා කරන්න පුළුවන්. ඔව් හරිද. දැන් අපි චුට්ටක් වෙනස් මාතෘකාව ගැන කතා කරමු. ඒ කියන්නේ දැන් මට දැනගන්න ඕන මදුරු කොයිල් වලයි එතකොට වේපරයිසර් වලයි සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද? ඒ කියන්නේ මදුරු කොයිල් වැඩිපුර පාවිච්චි කරපු කෙනෙක්ගෙන් අපිට දකින්න හම්බෙන ලක්ෂණ මොනවද?
එහෙම නැත්නම් වේපරයිස වැඩිපුර පාවිච්චි කරපු කෙනෙක්ගෙන් දකින්න හම්බ වෙන සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද? ඒ ගැන චුට්ටි පැහැදිලි කිරීමක් කරන්න. ඔව් චමෝ. සාමාන්‍යයෙන් මදුරු කොයිල් එකක් ගත්තට පස්සේ මදුරු කොයිල් එක භාවිතා කරපු අයගෙන් අපිට ඇත්තටම නියුමෝනියා තත්ත්වයක් ලොකු ප්‍රමාණයෙන් බලා ගන්න පුළුවන්. මොකද කාලයක් ඒක ගිහිල්ලා වාතය, ඒ කියන්නේ අපි කියන්නේ වාතය මිශ්‍ර කරපු අර ෆෝම්හැල්ඩිහයිඩ් සහ පයිරොතොයිඩ් වගේ සංඝටකත් එක්ක සහ ඒකේ ස්පෙෂලි චමෝත් ඔයා දැකලා තියෙනවනේ දැන් කොයිල් එක පත්තු වෙලා නිවිල ගියාට පස්සේ ඒකේ අර හැඩයටම යට කුඩු අලු පාට වගේ තියෙනවා. එතකොට ඕක සුද්ධ කරන්න ගියාට පස්සේ අපි අස් කරන්න ගියාට පස්සේ ඔය පොඩි කුඩු අපේ නාසයට යන්න පුළුවන්. ඔය නාසයට ගියාට පස්සේ අර දුමයි ඔය නාසයට ඔය කුඩු ටිකයි ගියාට පස්සේ චමෝත් නියුමෝනියා තත්ත්වය, ඒ වගේම සසනාබාධ තත්ත්වය, ඒ වගේම හෘදයාබාධ තත්ත්වයක් ඇති වෙන්නේ හැකියාවක් තියෙනවා සහ පෙනහළු පිළිකාත් ඇති වෙනවා. මොකද ඕක දීර්ඝ කාලීන භාවිතා කිරීම හේතු වෙනවා. හැබැයි වේපරයිස් එක ගත්තට පස්සේ චමෝත් අර මං කිව්ව වාෂ්පශීලී ද්‍රව්‍යයත් එක්ක ඒකෙදි ඔය කුඩේ ප්‍රශ්නයක්වත් ඒ වගේම අපි කියන දුමේ ප්‍රශ්නයක්වත් නැහැ. හැබැයි ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඕකේ ප්‍රශ්නේ තමයි චමෝත් ඔයා හොඳට කල්පනා කරලා බලන්න. ඔය වේපරයිසර් එකේ කාමරේ නිදන කාමරේ ගහනවා නම් ඔයාගේ අතේ දුර තියෙන සීමාවක නේද ඔය කියන ප්ලග් එක තියෙන්නේ. ඔය අතේ දුරේ සීමාව තියෙන තැන නේද ඔය ප්ලග් එක අපි ඔයා ෆික්ස් කරලා තියන්නේ. එතකොට අපේ ළඟ අතිශය ළඟ වුණාට පස්සේ චමෝ අපිට ඩිරෙක්ට් ඔතන නාසය හරහා අපේ ශරීරගත වෙනවා. ඔක දීර්ඝ කාලීන වුණාට පස්සේ හිස රදයේ වමනේ යාම සහ ඇස්වල පෙනීම අඩු වීම, ඒ වගේම කොණ්ඩය සුදු වීම වගේ තත්ත්වයකට පවා පත් වීමේ හැකියාවක් පවත් වෙනවා. ඒ කියන්නේ අඩු වයසකින්. සහ වෙනත් අපි කියන්නේ පරීක්ෂණ මට්ටමේ නැති ලෙඩ රෝග පවා ඇති වෙන්න පුළුවන් චමෝත්. මොකද අපි වටේම ළඟම තමා ඔය කියන ක්‍රියාවල ඉන්නේ. ස්පෙෂලි කුඩා ළමයිට ඕක ලොකුවටම ඉෆෙක්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ චමෝත් එයාලා සමහරක් මොකද කියන්නේ ශරීරයෙන් ඒකට අර රෙඩි වෙලා නැහැ. ඔය වගේ රසායනික ද්‍රව්‍ය යනකොට සාමාන්‍යයෙන් අපේ ප්‍රශක්තිකරණ පද්ධතිය සම. ඔව් හරිද. දැන් එතකොට දැන් ඔය කතා කරනකොට දැනෙච්ච දෙයක් තමයි මට දැන් අපි ඕපන් ඒරියා එකක ඉන්නවා නම් ඒ කියන්නේ මදුරු දැලක් පාවිච්චි නොකර අපිට පුළුවන් එක්කෝ මදුරු කොයිල් එකක් එහෙම නැත්නම් වේපරයිස් එකක් යූස් කරන්න. හැබැයි අපිට අපි නිදා ගන්නකොට එහෙම නැත්නම් අපිට නෙට් එකක් දාන්න පුළුවන් තැනක් තියෙනවා නම් මම හිතනවා මේ නෙට් එක පාවිච්චි කරන එක හොඳයි අර කෙමිකල්ස් යූස් කරනවට වඩා. ඒ කියන්නේ වේපරයිස් එකක් නැත්නම් මදුරු කොයිල් එකක් යූස් කරනවට වඩා නෙට් එක පාවිච්චි කරන එක හොඳයි කියලා. ඔයා මොකද හිතන්නේ ගැන? අනිවාර්යෙන් චමෝත් ඔයා කිව්ව කතාව 100% එකඟයි. ඊට අමතරව චමෝත් මම කිව්වා වේපරයිසර් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මධ්‍යම පාන්තිකයන්ට සහ ඉහට ඉහළ අය කියලා. හැබැයි චමෝත් එයාලට ඕන නම් වෙන විකල්පයක් තියෙනවා. කාමරය සීල් කරන්න සහ දවල් කාලයට හිරු එළිය ලැබෙන සලස්සන්න සීල් කරලා පස්සේ එයාලා AC භාවිතා කරනවා නම් ස්පෙෂලි මොකද සීතලට මදුරුවන්ට ඉන්න තියෙන chance එක ගොඩක් අඩුයි. එයාලට ඔරොත්තු දෙන්නේ නැහැ සීතලට. මොකද සීතල පැතිවල මදුරුවෝ කියන ඒවා ගොඩාරියක් නැති තරම්. අපි නුවරඑළිය පැත්තට ගියාට පස්සේ මදුරුවෝ නැත්තරම නැති තරම්. එතකොට ඔයාලට පුළුවන් නම් කාමරය ඒ වෙලාවේ AC කරලා තියෙනවා නම් ඔයාලට ලොකු ට්‍රෙඩ් යන්න. මොකද AC room එකේ තින්න ගමන් ඔයාලා වේපරයිසර් try කරන්න එපා. මොකද ඒක කිසිම වැදගත්කමක් නැහැ. මොකද එතකොට වෙන්නේ ඔයාලට එක දෙක වෙලා ඔයාලගේ ඇතුළටම එනවා. මොකද ඇතුළේ තියෙන ජල වාෂ්ප එළියට ඇදලා ගන්නවා. ඕක කියන process එක වෙන නිසා. එතකොට අංක 1ට මදුරු දැල් භාවිතා කරන්න, අංක 2 අර අපි කියපු දේශීය දේවල් භාවිතා කරන්න පුළුවන්. කොහොඹ කොළ පුච්චලා පුළුවන් වෙනවා. ඊට පස්සේ දොඩම් ලෙලි වගේ අපිට පුළුවන් පුච්චලා එහෙම ගන්න. ඉතින් ඕවා තමයි චමෝත් මේන්ලි කියන්න තියෙන්නේ. මදුරු කොයිල් අතිශය භයානකයි. කම්පෙයාර් කරොත් වේපරයිස් එක. හැබැයි වේපරයිස් එකත් හොඳ කියලා කියනවා නෙමෙයි. අපි කම්පැරිසන් එක කරන්නේ මේ දෙකත් එක්ක. සහ ඔයාලට දේශීය දේවල් වලට යන්න පුළුවන් සහ නෙට් ඒවා එහෙම භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ කතා කරපු දේවල් එක්ක ඔයගොල්ලන් ගෙදර පාවිච්චි කරන්නේ මොනවද? මදුරු කොයිල්ද? එහෙම නැත්නම් වේපරයිසර්ද? යටින් කමෙන්ට් එකක් දාන්න මතක් කරලා. ඉතින් හරිදු ඔයාලට අවසාන වශයෙන් මොන හරි කියන්න දෙයක් තියෙනවද? අනිවාර්යෙන් අපි දේශීයත්වයට මුල් තැන දෙන්න කියන එකක් නෙමෙයි අපි මෙතනදි කියන්නේ. අපි මෙතනදි කියන්නේ අපේ
අපිත් පොඩි කාලෙදී භාවිතා කරලා තියෙනවා ඔය කියන මදුරු කොයිල් එක. හැබැයි වේපරයිසර් වලට ආව කියලා වේපරයිසරෙන් අමුතු දෙයක් වෙන්නේ නැහැ. හැබැයි අර තියෙන ඊට වඩා දේවල් සහ ශරීරයට ගත වෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. එතකොට ඔයාලගේ සෞඛ්‍ය ගැන අපි හිතලා කියන්නේ. හැබැයි දේශීය දේවල් වලට ඕන තරම් භාවිතා කරන්න පුළුවන්. ඒ මොනවටත් වඩා ඔයාලගේ කුඩා දරුවන් ගැන හිතන්න. මොකද මේ දවස්වල ඩෙන්ගු රෝගය උස්සන්න වෙමින් පවතිනවා. අවට පරිසරය පිරිසිදුව තබා ගන්න ස්පෙෂලි තමන්ගේ වැසිකිලි වල අපි කියනවා විවෘත ස්වරූපයකින් පවතිනවා නම් ඒක ඇතුළට භූමි තෙල් අපි කියන කොමන්ට් එකට කියලා ප්‍රෙස් කරලා භූමි තෙල් ටිකක් දාලා ප්‍රෙස් කරන්න. එතකොට ගොඩක් මදුරුවන් බිහිවන ස්ථානයේ ලෙස අපි සලකන්නේ වැසිකිලි වල. එතකොට ඔබ අවට තියෙන දේවල් ඔබ පිරිසිදුව තබා ගන්න. මොකද අපි හිතමු අල්ලපු ගෙදර මොනවා හරි තියෙනවා නම් රයිට් ඒ ගෙදරට විතරයි එන්නේ කියලා. මොකද එයාලගේ මදුරුවාගේ ඒරියා එක බ්‍රෝඩ්කාස්ට් වෙලා තියෙනවා දැන් ගොඩක් ගත්තට පස්සේ කිලෝමීටරයක් වගේ නෙමෙයි. හැබැයි මීටර 500ක් වගේ දුරකට යන්න පුළුවන් එහෙම යන්න. එතකොට ඒ එන ට්‍රෙඩ් එක තමන්ගේ අල්ලපු ගෙදර මේ ගෙදරට කියන බලපෑවෙන්නේ නැහැ. ඉතින් නිතරම පිරිසුදුව තමන්ගේ වටපිටාව ආරක්ෂා සහිතව තබා ගන්න. ඔක තමයි චමෝත් මගේ මැසේජ් එක. හරිදු අපි ඊළඟ සතියේත් මේ වගේම අලුත් එපිසෝඩ් එකකින් හම්බුවමු. එහෙනම් අදට ජය වේවා.